Models Premier League තරගාවලිය අපි සූදානම් තරගය ආරම්භ කරන්න Storm Galaxies කණ්ඩායම ප්‍රථම පන්දු රැකීමට සූදානම් සිටිනවා. Celebrity Squads කණ්ඩායම අවසර ප්‍රථම පන්දුර පහර දීම ප්‍රථම තරගය ආරම්භ කරන්න සූදානම් සිටින්නේ. කණ්ඩායම් නායකයිනුත් කරන විශේෂ මතක් කිරීම කරුණාකර අතිරේක ක්‍රීඩකින් දෙපළක් මේ පැත්තට යොමු කරන්න. හැකි ඉක්මනින් අතිරේක තරගය ආරම්භ කිරීමට මත්තෙන් විනිසුරන් අපිට සහයෝගය දෙන්න. තරගය ආරම්භ කරන්න එපා. මොකද අතිරේක ක්‍රීඩකින් දෙපළක් මේ ස්ථානයට අනිවාර්යයෙන්ම යොමු කළ යුතුයි. මොකද ලකුණු සටහන් කිරීමට ඒ අත්‍යවශ්‍ය කාරණාවක්. Storm Galaxies සමගින් Celebrity Squad කණ්ඩායම අතර ප්‍රථම තරගය ආරම්භ කරන්න සූදානම්. තාමත් අතිරේක ක්‍රීඩකයන් දෙපළක් යොමු කර නැති නිසා අපට තරගය ආරම්භ කිරීමේ හැකියාවක් නොමැතිව තිබෙන්නේ. මේ ඔබ දකින්නේ ක්‍රීඩකයන්ගේ පෙර පොහොනේ කටයුතු. Storm Galaxies කණ්ඩායම අපිට එවන්නේ කෙනෙක් මේ ලකුණු සටහන් කරන ස්ථානයට, ඒ වගේම Celebrity Squad එකකින් එවන්න අපිට දිනූෂා Celebrity Squad කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකාරවන් යුගලයේ ක්‍රීඩා පීඩයට අවතීර්ණ වෙමින් තිබෙනවා. ක්‍රීඩිකාවන් මැද දෙනෙක් පැමිණ තිබෙනවා අපිට දකින්න ලැබෙනවා. තාමත් අතිරේක ක්‍රීඩකයන් දෙපළක් යොමු කර නැහැ. ඔබගේ නම් සඳහන් කිරීමේ හැකියාවක් අපිට නැහැ. ඒ වගේම ඔබගේ කණ්ඩායමට අදාළ ලකුණු පිළිබඳව අපිට ඔබ මේ ස්ථානයේ පැමිණ ඒ සඳහා සහයෝගය ලබා දෙනවා නම් මෙය ඉතා වටිනවා. Celebrity Stars කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවක් හෝ ක්‍රීඩකයෙක් මේ ස්ථානයට හැකි ඉක්මනින් පැමිණුණා නම් අපට අද දවසේ මේ තරගය ආරම්භ කරන්න පුළුවන්. මේ කොළඹ ගුවන් හමුදා ක්‍රීඩා පීඨයේ සිට Storm Galaxies කණ්ඩායමෙන් එනවා සමාජිකාවක්. Celebrity Squad එකකිනුත් එනවා කෙනෙක්. හොඳයි. සියල්ල සෝදානම් ආරම්භක පිටිකරුවන් යුගලයේ ක්‍රීඩා පීඨයේ පැමිණ තිබෙනවා. විනිසුරුවන් සංඥා කරනවා ලකුණු සටහන් කරන්නාට අපට පැහැදිලි ඔබ අපි සෝදානම් සියල්ල සෝදානම් තරග ආරම්භය සඳහා. බලන්න මෙන්න ප්‍රථම පන්දු යමු වෙනවා. ලකුණකට අවකාශයක් නැහැ. පබුදි සමගින් චමන්තා තමයි පන්දුවට පහර දෙන්නේ. Storm Galaxies සමගින් Celebrity Squad කණ්ඩායම අතර මේ MPL ක්‍රිකට් තරගාවලිය Models Premier League ප්‍රථම වතාවටයි මේ ආකාරයේ තරගාවලියක් සංවිධානය වන්නේ. ඉතින් මේ තරගාවලිය Iconic Production and Events ඒ වගේම Elegant Events and Production මේ සුසංයෝගයත් එක්කයි මේ කොළඹ ගුවන් හමුදා ක්‍රීඩා පීඨයේ සිට මේ ආකාරයෙන් ආරම්භ වී තිබෙන්නේ. විනිසුරුවන් මොකක් හරි දැනුම් දීමක් කරනවා. අපිට පේනවා Celebrity Squad කණ්ඩායම
ඉතාමත්ම උද්වේගකාරීව තරගයට අවශ්‍ය කරන ජවය තම කණ්ඩායමට ලබා දෙනවා. චමන්තා සමගින් පබුදි තමයි පන්දුවට පහර දෙන්නේ. තරුෂි පෙරේරා පන්දු යවන්නේ සෝදානම්. සිනබන් ලයිෆ් හන්දේ සිට තවත් පන්දුවක් යමු වෙනවා. නමුත් ලකුණකට අවකාශයක් නැහැ. එන පාරක් එල්ල කරනවා. ලකුණක් කරා පාසෙන් පැති මාරු කර ගන්නවා. ලකුණු රැස් කිරීම ආරම්භ වෙනවා මේ මොහොතේ. තවමත් ලකුණු සංඛ්‍යාව 0යි. කවිෂ සමගින් පීරිස් වයිට් පන්දුවක් අතිරේක ලකුණු 6ක් එකතු වෙනවා. යනවා ලකුණු පූර්ව තවත් ලකුණු 6කින් ඉහළ යනවා. ලකුණු 7යි ප්‍රධාන ලකුණු පූර්ව. කොළඹ ගුවන් හමුදා ක්‍රීඩා පීඨයේ MBL ක්‍රිකට් තරඟාවලිය මෙන්න අවසන් පන්දුව ප්‍රථම පන්දුව ආරේ. පහරකට උත්සාහ කළා සාර්ථක වන්නේ නැහැ. වයිට් පන්දුවක් ලෙස සංඥා කරනවා විනිසුරුතුමාන්. තවත් අතිරේක ලකුණු 6ක් එකතු වෙනවා. අතිරේක ලකුණු 6ත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 14 ප්‍රථම පන්දුව ආරේ නිමවනවා අනු. ලකුණු සංඛ්‍යාව ලකුණු 13යි. හොඳ රන් රේට් එකක් තියෙනවා ගැහුවේ නැතත්. හොඳ රන් රේට් එකක්. කවිෂ සමගින් පීරිස් ආරම්භ ක්‍රීඩිකාවන් දෙදෙනා ලෙස ක්‍රීඩා පිටියට ප්‍රවේශ වෙනවා. මෙන්න පිටිකරවන යුගල එකතු වෙනවා ක්‍රීඩා පිටියට. මේ තරඟාවලිය විශේෂයි. මොකද ක්‍රීඩිකාවන්ටත් වැඩි අවස්ථාවක් ලබා දී තිබෙනවා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන්නට අනු. ඔව් ඒක තමයි විශේෂත්වය. මොකද නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නවා අපේ ක්‍රීඩකයන් වගේම වැඩිපුර ඉන්නේ ක්‍රීඩිකාවන්. ඉතින් ඒ අයටත් අවස්ථාවක් ලබා දෙන එක තමයි අපේ විශේෂ අවශ්‍යතාවය උනේ. සුදින් අධිකාරී නවක පන්දු යවන්න. දෙවන පන්දුව උරේ තමයි ක්‍රියාත්මක වන්නේ. ලකුණු 13ක් ලබාගෙන තිබෙනවා මේ වන විට. පාරක උත්සාහ කළා නම් උත්සාහර්ථක වන්නේ නැහැ. කළු රකින්නාට පන්දුව රැක් ගන්න අවකාශයක් නැහැ. අවසරෙන් පැහැදිලි ලකුණු දෙකක්. ලකුණු තත්ත්වය ලකුණු 15 දක්වා ඉහළ යනවා. ක්‍රියාත්මක වන්නේ දෙවන පන්දුව ඕවරයයි. අෂේන් තමයි පන්දුවට පහර දෙන්නේ. ශාකිත සමගින් අෂේන් පන්දුවට පහර දෙනවා. එන තවත් පන්දුවක්. පාරක් එල කරනවා. ලකුණු 6ක් ලෙස සංජාව වෙනවා. පොබුදු මේ තරගාවලියේ පළවෙනි 6 පහර තමයි ඒ එල්ල කළේ. ප්‍රථම 6 පහරයි ඒ එල්ල කළේ. ඉතින් ඒ ලකුණු 6ත් සමගින් ලකුණු සංඛ්‍යාව ලකුණු අෂේන් සමගින් ශාකිත. තවත් පන්දුවක්. පහරක් එල කරනවා දර්ශනීය ෆුල් පහර. ලකුණු 6ක් අතිසාර්ථක පන්දු පහරක් අපිට අනෝවර දකින්න පුළුවන්. කෙටියා පන්දුවට නිසකව පන්දුව ලබා ගත්තා පීතට. ලබාගෙන වැරෙන් එල්ලගෙන පහරත් සමගින් ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා. ඔව් පුබුදු මේ නිරූපණ ශිල්පීන් කිව්වට මේගොල්ලෝ ක්‍රිකටුත් නිරූපණය කරනවා ඉතාමත්ම හොඳින්. හොඳ දක්ෂ ක්‍රීඩකයෙක්. ඔව්. දක්ෂ පන්දු යමුවක් එයාස් සමගින් පන්දු වාරයක අවසානයේ සටහන් කරනවා. තමත් ලකුණු සංඛ්‍යාව ලකුණු සංඛ්‍යාව ලකුණු 27යි. දෙවන පන්දු වාරයේ නිමාවන වෙලේ මේ තුන්වන පන්දු වාරයටයි යොමු වන්නට සූදානම් වෙන්නේ. ඔව් සෙලිබ්‍රිටි ස්ක්විඩ් සමගින් ස්ටෝම් ගැලැක්සිස් කණ්ඩායම් දෙක මේ තරඟාවලියේ විශේෂයක් ගත තිබෙන අනුව එක් අන්තයක පමණයි පන්දු යැවීම සිදු වෙන්නේ. සාමාන්‍ය ක්‍රිකට් තරඟාවලියක අන්ත දෙකකින් පන්දු යැවීම සහ පන්දුවට පහර දීම සිදු වෙනවා. නමුත් මේ තරඟාවලියේ එක් අන්තයකින් පමණයි පන්දු යැවීම සිදු වෙන්නේ. එය දකුණත් පිටිකරුවන්ට වැඩි වාසිදායකයි. ඔව් විශේෂයෙන්ම මේ කාල වේලාව ඉතුරු කර ගැනීම සඳහා තමයි මේ ආකාරයට අපි
ක්‍රියාත්මක වන ඊට අමතරව අපි සජීවීව දැක ගැනීමේ හැකියාව තියෙනවා Pure Sports ඒ වගේම Iconic Events page එකේ. ඒ නිසා අපිට කැමරාවට හසු කර ගැනීමේ පහසුව වෙනුවෙන් එක් පැත්තකින් පමණක් අපි පන්දු යැවීමට තීරණය කරා. Pure TV, Pure Sports, Iconic Production තෙවැනි විනිසුරුට Facebook page එකේ විනිසුරු තෙවැනි විනිසුරුට තීරණයක් යොමු කරනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 27යි. 27යි ලකුණු 27යි. හරි පළවෙනි පන්දුව නිෂ්ක්‍රීය පන්දුවක් හැටියට නම් කරනවා. පොඩ ඉන්න. විසිහත හරි. වයිඩ් එකක් ගියානේ 27 හරි. වයිඩ් 1යි 6 2යි. ලකුණු 27යි. අපි නැවත සූදානම් තරගයේ කරා යමු වන්න. අපි ඔබට සඳහන් කළ අතිරේක ක්‍රීඩකින් මේ ස්ථානයට යොමු කරන්නේ අපිට පහසුයි ලකුණු සටහන් කර ගැනීමට. මෙන්න තවත් පන්දුවක් දිවෙනවා. පාරකල කරන බුල්ඩෝස් පන්දුවට රැක ගන්නට අවකාශයක් නැහැ. ස්කෝලේ කරාන් දෙන පන්දුව ලකුණු 6යි. අතිසාර්ථක පන්දු පහරක් ආව. ඔව් අපි හිතුවට වඩා ඊටමත් දක්ෂ ක්‍රීඩකයන් ඊටමත් අලංකාර විදිහට පන්දුවට පහර දෙන ක්‍රීඩකයන් වගේම ඊට හොඳින් පන්දු යවන ක්‍රීඩකීනුත් අපිට දැක ගන්න හැකි වේවි. එසේක වශයෙන්ම තාමත් හොඳ තරගාවලිය. ලකුණු 33යි මේ වෙනුවට ප්‍රධාන ලකුණු පූර්ව. තිසාර්ථක පන්දු පහරක්. එම්පීර් ක්‍රීඩ තරගාවලිය. මෙන්න තුන්වන පන්දු වාරයේ දෙවන පන්දුව. කෙට්ටියා පන්දුර පහරක් කෙලගෙන උත්සාහ කළා. නමුත් නිසකව පන්දුව පිටේ දවටා ගැනීමේ හැකියාවක් නැහැ. ඊටමත් හොඳ පන්දුවක්. වේගයේ අඩාල කරමින් යොමු කළ පන්දුවක්. පිටිකරුවා මුලින් පන්දුර පහර එල්ල කරා. නමුත් පන්දුව කෙටි ප්‍රමාදයකින් පසුයි පිට කරා යොමු වන්නේ. අවසරෙන් පහරකට අවකාශයක් නැහැ. සුරුකිය ගල්න ක්‍රීඩකයා පන්දුව රැක ගන්නවා. මෙන්න තවත් පන්දුවක්. උල්ටෝස් පන්දුව ලොන්ඩන් කලාපය හරහා ඉහළින් ඇදියන්නේ. රැක ගන්නට අවකාශයක් නැහැ. ලකුණු 6ක් බවට පරිවර්තන වෙනවා. සාර්ථක පන්දු පහර කීපයක් අපිට මේ පිටුව ගඩුවගෙන් දක්වන්න ලැබෙනවා නෝ. ඔව් ඊටමත්ම විශිෂ්ට කඩළු අතර සම්බන්ධතාවයක් තමයි මේ වෙන විට පවතින්නේ. නිරෝෂන් දිවෙන පන්දුවම සදා තවත් පන්දු පහර සාර්ථකයි. අති සාර්ථක පන්දු පහර ලොන්ඩන් හරහා එල්ලවන දර්ශනීය ලකුණු 6ක්. අතන මේ ඊටමත් විශිෂ්ට පන්දු පහරක් ලෙස අපට නිසක වශයෙන්ම සඳහන් කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ පළවෙනි තරගයේදී මේ වෙන විට 6 පහරවල් 3ක් එල්ල කර තිබෙනවා. තාමත්ම හොඳ ප්‍රථම ඉනිමක් නිමා වෙනවා මේ සෙලිබ්‍රිටි ස්ටාර්ස් කණ්ඩායම. කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ අද දවසේ ලංකාවේ ප්‍රවීණ දක්ෂ නිරූපණ ශිල්පීන්ගෙන් පිරී යන අවස්ථාවේදී හරිම උද්වේගකර තරඟ කිහිපයකට අවස්ථාව උදා වී තිබෙනවා කියලා අපිට පේනවා. මේ ඉන්න කට්ටිය දැක්කහම ඔබ දන්න හඳුනන මුහුණු රැසක් අද දවසේ ඔබට දැක ගැනීමට හැකියාව තිබෙනවා. දැක ගැනීමට විතරක් නෙමෙයි ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩා කෞශල්‍ය කොහොමද කියලා හඳුනා ගැනීමටත් ඔබට අවස්ථාව තිබෙනවා. විශේෂයෙන්ම අපි මතක් කරනවා ඔබට මේ ලකුණු සටහන් කිරීමේදී ඇතිවිය හැකි ගැටලු निराකරණය කරගන්න ඔබට පුළුවන් එකතු වෙන්න අපිත් එක්ක ඔබගේ අතිරේක ක්‍රීඩකයන් දෙපළක් මේ ස්ථානයට යොමු කරන්නේ අපට ලකුණු සටහන් කිරීමටත් වඩාත් පහසුයි. අපි රැඳී ඉන්නේ කොළඹ ගුවන් හමුදා ක්‍රීඩා පීඨයේ ස්ටෝම් ගැලැක්සිස් කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 46ක් වාර්තා කරගත යුතුයි. ලකුණු 46ක් අවශ්‍යයි. දල ලකුණු ලබා ගැනීම වේගය 15.3ක් එක් පන්දු වාරයක රඳවා ගත යුතුයි. ඉතින් අපි බලමු කොයි ආකාරයෙන් අද දවසේ මේ ප්‍රථම තරගයේ නිමාව සම්පූර්ණ වේවිද. අපි ආරාධනා කරන හැකි ඉක්මනින් ක්‍රීඩකයන්ට ක්‍රීඩා පීඩයට ප්‍රවිෂ්ඨ වන්න. මොකද කාල වේලාව අපට ඊටම වටිනවා. මොකද මේ ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්‍රථම අධීරයේ තරග 12ක් අප පැවැත්විය යුතුයි. ඒ නිසා ඔබගේ කාල කළමනාකරණයට ලබා දෙන සහයෝගය අපිට ගොඩක් වටිනවා. හැකි ඉක්මනින් පන්දු රකින්න අපි ආරාධනා කරනවා ක්‍රීඩා පීඩයට ප්‍රවිෂ්ඨ වන්න. සෙලිබ්‍රිටි ස්ටාර්ස් කණ්ඩායම එන්න ක්‍රීඩා පීඩයට.
අද දවසේ මේ තරඟ විනිශ්චය සඳහා ශ්‍රී ලංකා ගෘහට ආයතනයේ ප්‍රවීණ විනිසුරුවන් දෙපළක් අප එකතු කරගත්තා. ගෝවින්ද ශාමි සමගින් සසින්දුද සිල්වා ආදරණීය විනිසුරුවන් දෙපළ අද දවසේ මේ තරඟ විනිශ්චය සඳහා අපට සහයෝගය ලබා දෙනවා. පන්දු 12ක් තුල ලකුණු 46ක ඉලක්කයක් ස්ටෝම් ගැලැක්සිස් කණ්ඩායමට ලැබී තිබෙනවා. අනෝ දල ලකුණු ලබා ගැනීම 15.33ක රඳවා ගන්නට ඕන. එක් පන්දුවාරයකට ලකුණු 16ක් ලබා ගන්න ඕන. මේ තරගය ජයග්‍රහණය Taman සතු ගන්නට නම් අපි බලමුකෝ මේ ආකාරයෙන් තරගය අවසන් වේවිද. මේ ආරම්භක පන්දු යවන්නේ එකතු කරගෙන තිබෙනවා. මේ තරගයේ තියෙන විශේෂත්වය තමයි ප්‍රථම පන්දු වාරයේ සඳහා පන්දුවට පහර දීමට ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ප්‍රථම පන්දු වාරයේ යොමු කිරීම පන්දු යවන්නේකට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ සියලු දෙනා එකතු කරගනිමින් මේ මොඩල්ස් ප්‍රීමියර් ලීග් ක්‍රීඩා තරඟාවලිය MPL ක්‍රීඩා තරඟාවලිය අපි කොළඹ ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ සිට සාඩම්බරෙන් ඔබට රැගෙන එනවා. මේ ප්‍රථම තරගය තාමත් අපි රැඳී ඉන්නේ අනු. ඔව් අපි මතක් කරන්න ඕනේ iconic events ඒ වගේම අපේ නිරෝෂා මෙන්ඩිස් ඒ වගේම අපේ කීත්මිනි එලිගන්ස් ඉවෙන්ට් මේ සියලු දෙනා එකතු පහදුව තමයි මේ කටයුත්ත සංවිධානය කරන්නේ. ලංකාවේ ප්‍රථම වතාවට තමයි ලංකාවේ ඉන්න මේ නිරූපණ ශිල්පීන්ට ක්‍රිකට් තරඟාවලියක් සූදානම් කරලා තියෙන්නේ. හොඳයි අපි සූදානම් තරගයේ කරා යමු වෙන ලකුණු 46ක ඉලක්කයක් හඹා යාමට සූදානම්ින් මේ ක්‍රීඩා පිළිවෙලට අවතීර්ණ වෙන්නේ ගැලැක්සිස් කණ්ඩායම. පන්දු 12ක් තුල ලකුණු 46ක් අවශ්‍යයි. සෙලිබ්‍රිටි ස්ටාර්ස් කණ්ඩායමේ පන්දු යවන්නේ සූදානම් පන්දු යැවීම සඳහා. මෙන්න පන්දුවක් පාරක් කෙල කරනවා. ලකුණකට අවකාශයක් නැහැ. පාල් රකින්න ක්‍රීඩක ඇසුරකින් පන්දු රැක ගන්නවා අද දවසේ. ඔව් පුබුදු මතක් කරන්න ඕනේ මේ තරඟාවලිය සජීවීව ගෙන එන්නේ කස්සා ප්‍රොඩක්ෂන් මූලිකත්වයෙන්. ඉතින් එදාමත්ම උසස් තත්ත්වයේ සජීවී විස්තර විචාරයක් සමගින් සජීවී දසුන් ඔබට දැක ගැනීමේ හැකියාව තිබෙනවා අද දවසේ. එන තවත් පන්දුවකට සූදානම්. සෙලිබ්‍රිටි ස්ටාර්ස් සමගින් ස්ටෝම් ගැලැක්සිස් කණ්ඩායම අතර තරගයේ ක්‍රියාත්මක වන්නේ ලකුණු 46ක ඉලක්කයක් ඔවුන්ට ලැබී තිබෙනවා. දැන් පන්දු 11ක් පමණයි ඔවුන්ට ඉතුරුව තිබෙන්නේ මේ ප්‍රථම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන්. මෙන්න පන්දුවක් පහරක් එල්ල කරනවා. කල්රගින ක්‍රීඩකයා පන්දු රැක ගැනීමත් සමග දැවියාවක් ලෙස සටහන් කරනවා. ප්‍රථම කඩුල්ල බිඳ වැටෙනවා ලකුණු පූර්ව. තාමත් බිඳුවයි. නිලකුණු ලකුණු පූර්වක දැවියාම සිදු වෙන්නේ. සමාන එක් ලකුණයි එක් කඩුල්ලයි එක් ලකුණයි එක් කඩුල්ලයි. මේ තරගයේ විශේෂයක් තියෙනවා පුබුදු තරගාවලියේම මේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉන්නවා. මේ දෙදෙනාම මුල් පන්දු ඕවරේදී පන්දුවට පහර දෙනවා. එක්කෙනෙක් හරි අවුට් වුණොත් අනිත් කෙනාට පන්දුවට පහර දීමට තනියෙන් හැකියාව නැති නිසා ඒ ඕවරය අවසන් වෙනවා. හොඳයි අපි දෙවන පන්දු වාරයට යොමු වන්න සූදානම් වන්නේ. පන්දු වාරයක නිමා සමගින් මේ තවත් පන්දු වාරයක්. වයිට් පන්දුවක්. පන්දු ඉපිලීම. ක්‍රීඩකයාගේ හිසට ඉහළින් සිදුවනා. තවත් නිපන්දුවක් ලෙස සංඥා වෙනවා. නිපන්දුවක් කියන්නේ අනිවාර්ය ලකුණු 6ක් කණ්ඩායමට එකතු වෙනවා. ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 6ක් එකතු වෙනවා.
ලකුණු 13යි කඩුල්ලයි. තවත් පන්දු යමු අතිසාර්ථක දැවී යාමක් පන්දුව නිසිලස පිටේ දවටා ගැනීම හැකියාවක් නැහැ. පායින කරා ළඟා වූ පන්දුව පිටේ නොවැටීමෙත් එක්ක කඩුල්ල කරා ළඟා වීමත් සමගින් දැවී යාමක්. ලකුණු 13යි කඩුළු 2යි. ලකුණු 13යි කඩුළු 2ක් වශයෙන් පවතිනේ. දෙවන පන්දුවරය තමයි ක්‍රියාත්මක වන්නේ. ඊටමත්ම උණුසුම් තරගයක් වගේම පරිසරයත් උණුසුම්. උණුසුම් කාලගුණ තත්වයක් තිබෙනවා. ඉතින් ලකුණු 13යි කඩුළු 2යි පන්දුවාර එක් පන්දුවාරයි තවත් එක් පන්දුවක් පමණයි. මේ පන්දුවාරය ඉතුරු තිබෙන්නේ. දෙවන පන්දුවාරය අවසන් වන්න. වීරසිංහ පන්දු යවන්න. දක්ෂ නිරූපණ ශිල්පී වගේම දක්ෂ රංගන ශිල්පීක අප දන්න හඳුනන මුහුණ. අනිවාර්යෙන් ලංකාවේ ජනප්‍රිය නාට්‍ය කිහිපයකම මේ දිනවල රංගපාන චරිතයක් දකින්න ලැබෙන චරිතයක් ආදරණීය චරිතයක්. පන්දු 5කින් ලකුණු 33ක් අනුව ඔබ මොකද හිතන්නේ මේ ජයග්‍රහණය කොයි පැත්තට නැඹුරු වේවිද? ඇත්ත වශයෙන්ම කියන්න අමාරුයි කොහොම මොකද අපිට මේ ක්‍රීඩකයන් එච්චර හුරු අය නෙමෙයි. පුල්ටොස් පන්දුවක් ඉහළින් නැදී ආ පන්දුව රැක ගන්නවා අති සාර්ථක උඩ පන්දුවක් ලෙස නිසිලස පිටේ දවටා ගත්තා නම් නිසක ලකුණු 6ක්. කෙසේ නමුත් දැවී යාමක් වඩා පරිවර්තනය කර ගන්න මේ වීරසිංහගේ පන්දු වාරයේ දෙවන කඩුල්ල බිඳ වැටෙන්නේ දක්ෂ පන්දු යොමුවක් අපිට දකින්න ලැබෙනවා නෝ. අනිවාර්යෙන් රංගපාන නිරූපණයට ඒ වගේම ක්‍රිකට් වලටත් දක්ෂ කට්ටිය අද දවසේ තමයි අපිට හඳුර ගන්න ලැබෙන්නේ. අපි ආරාධනා කරනවා ඊළඟ තරගයේ කණ්ඩායම් නායකයන් දෙදෙනාට කණ්ඩායම් දෙකේ කණ්ඩායම් නායකයන්ට මේ ස්ථානයට එන්න කියලා. B1 කණ්ඩායම් සහ B2 කණ්ඩායම් අතර Golden Stars වගේම Phoenix කණ්ඩායම් අතර Golden කණ්ඩායම් සහ Phoenix කණ්ඩායම් නායකින් දෙදෙනා කාසිය වාසියවරගා බැලීමට මේ ස්ථානයට පැමිණෙන්නේ. අපි සූදානම් තුන්වන පන්දු වාරයට යොමු වන්න දල ලකුණු ලබා ගැනීමේ වේගය 33.0ක් බවට පත් වෙ තිබෙනවා. මේ ක්‍රිකට් ක්‍රීඩාවේ අහඹුව දකින්න ලැබෙන දල ලකුණු ලබා ගැනීමක් අනුව. ඔව් අද දවසේ අපිට මේ වගේ අහඹු සිදුවීම් රැසක් දැක ගන්න පුළුවන් වෙයි. අපි නැවතත් මතක් කරනවා කණ්ඩායම් නායකයන්ට ඊළඟ තරගයේ තරඟ වදින තවත් පන්දුවක් දැවී යාමක්. හතරවන කඩුල්ල බිඳ වැටෙන්නේ මේ ස්ටෝම් ගැලැක්සිස් කණ්ඩායමේ. නැවතත් මේ විශේෂ මතක් කිරීම ගෝල්ඩන් කණ්ඩායම් නායකයා සහ ෆොනික්ස් කණ්ඩායම් නායකයා වෙත කාසිය වාසියවරගා බැලීම ස්ථානයට පැමිණෙන්න. සුපුන් අධිකාරිකට අපිට එන්න නික්ම යන්නේ දාබරගේ පන්දු යැවීම හමුවේ මේ පන්දු වාර 3ක් ක්‍රියාත්මක වන තරගාවලියක අවසන් පන්දු වාරය මේ වෙද්දී ප්‍රථම පන්දුවටම කඩුල්ලක් දවා ගැනීම සමත් වෙනවා. තල් ලකුණු ලබා ගැනීම වේගය 44.0ක්. අපිට පේනවා ලංකාවේ කිරුළු දැරු කුමරයන් තමයි අද දවසේ මේ තරඟවලියේ මේ තරඟේ කණ්ඩායම් නායක නායිකාවන් හැටියට ඉන්නේ. මුළු ලංකාවම දන්න අපේ නිරූපණ ශිල්පිනියන්. අපි කාසිය වාසිය උරගා බැලීම සඳහා විනිසුරුවන් නදුන් අපේ කණ්ඩායම් නායකයන් පැමිණ සිටිනවා. තවත් සාර්ථක පන්දු යොමුවක් ඒ අතරතුර Phoenix Fighters සමගින් Golden Stars අපි සූදානම් කාසිය වාසියවරගා බැලීමට. අවසන් පන්දු දෙකක් තුල ලකුණු 32ක්. වෙන්න පොල්ටොස් පන්දුවට බාරක් එල්ල කරනවා වම්මදින් පිටාසුණු ක්‍රීඩකයා. පන්දු රැක ගන්න අවකාශයක් දැඩි උත්සාහයෙන් නිරත වන නමුත් ලකුණු 4ක් බවට පරිවර්තනය වෙනවා. ලකුණු 4යි. හොඳ උත්සාහයක්. ඔව් බෝලේ පන්දුව තැපෑලේ අරගෙන ආවා වගේ. හරිම ආදරයෙන් පන්දුව යොමු කළා. අපි ඊළඟ තරගයේ කාසිය වාසිය උරගා බැලීමේ කටයුතු සිදු කරන්නයි සූදානම් වෙන්නේ. කණ්ඩායම් නායිකාවන් දෙපළක් තමයි ඇවිල්ලා ඉන්නේ. තවත් පන්දුවක් එල්ල කරනවා. ලකුණු 18යි කඩුළු 4යි. ඔව් තරගය අවසానයි. තරගය ජයග්‍රහණය කරනවා
හොඳයි සෙලබි ඩිස්කස් කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කරන ලකුණු 27කින් උණුසුම් සුවඳුම් එකතු කරන අද තරග අවලියේ ප්‍රථම තරග ජයග්‍රහණය සෙලබි ඩිස්කස් කණ්ඩායම වාර්තා කර ගන්නවා ගැලැක්සිස් කණ්ඩායමට එරෙහිව